අපි දන්නවා වේදිකා නාට්‍යයක් රිහර්සල් කරනකොට එහෙම නැත්නම් පුහුණු වීම කරනකොට අධ්‍යක්ෂකවරයා නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අපි ආයෙත් සැරයක් කරමු. තව එක සැරයක් කරන් බලමු. අපි කලින් සැරේට වඩා හොඳට කරන්න බලමු. තව එක පාරක්. මොකද චින්තනය පහසුවෙන් ශරීරයට එන්නේ නැහැ. අවකාශය සහ චලනයට චින්තනයට ඇති සම්බන්ධය හරිම සංකීර්ණයි. ඒ එක විට નિરાයාස සහ කලින් සැලසුම් කරන ලද්දක් වෙන්න ඕනේ. ප්‍රේමයේදී සිදුවන්නේ මේකමයි. ආශාව අප්‍රමාදව බලවත්. නමුත් ප්‍රේමයට රැකවරණය සහ නැවත නැවත අත්පත් කර ගැනීම අවශ්‍යයි. නැවත නැවත වැඩ කිරීමේ උවමනාව ප්‍රේමය දන්නවා. මම ඔබට ආදරේ කියලා ආයෙත් අහන්න කැමතියි. ඒක වෙනස් විදිහකට තව හොඳට ආයෙත් අලුත් වෙන විදිහකට අහන්න ආසයි. එවිට ආශාව නැවත පටන් ගන්නවා.